අයිබෝවන් අද අපි මේ කතා කරන්න යන්නේ 12 වෙනි පාඩම. ඉතින් ගොඩක් කට්ටිය මේක ඉල්ල හිටියා. ඉතින් ඔන්න අද තමයි මට දාන්න අවස්ථාව හම්බුනේ. එතකොට අද අපි ඉගෙන ගන්නේ ස්කේල් එකක්ම තමයි. පැහැදිලිද? එතකොට හැබැයි මේක අර කලින් C major ස්කේල් එකට වැඩිය ටිකක් වෙනස්. පැහැදිලිද? හරි. ඒක අපි ප්ලේ කරන්නේ ඉස්සලම ප්ලේ කරලා පෙන්නන්නම් කොහොමද යන්නේ කියලා. ඉස්සලම පෑනක් කොලයක් අතට අරගන්න. හරි. මේ කම්බි 6ෙම මේක ප්ලේ වෙනවා. මේකට අපි කියනවා G major scale එකක් කියලා. මොකද මෙතන තියෙන G note එකෙන් තමයි මේක පටන් ගන්න. පැහැදිලිද? මේකත් ඕගොල්ලන්ගේ ඇඟිලි වලට හොඳ එක්සර්සයිස් එකක් වෙනවා. ඒක නිසා මම ඔයගොල්ලන්ට ඉස්සල්ලාම කියන්නම් මේක ප්ලේ කරන notes ටික ඒ ටික ඉස්සල්ලාම ඔයගොල්ලන් ලියා ගන්න. හරිද? පෑනකේ කොලින් කරලා ලියා ගන්න. 6 වෙනි කම්බියේ මේ උඩම 6 වෙනි කම්බියේ fret එක 3 5 ඊළඟට අපි මේ 5 වෙනි කම්බියේ 2 3 5 එතකොට 6 වෙනි එකේ 3 5 ඊළඟ එකේ ඒ කියන්නේ 5 වෙනි කම්බියේ 2 3 5 අපි ඊළඟ එකේ ඒ කියන්නේ 4 වෙනි කම්බියේ 2 4 5 කොහමද 2 4 5 ඊළඟට 3 වෙනි කම්බියේ 2 4 5 3 වෙනි එකේ 2 4 5 එකම විදිය ඊළඟ එකේ එනවා පහු කියන්නේ දෙවෙනි කම්බියේ 3 5 දෙවෙනි කම්බියේ 3 5 ඊළඟට එනවා පළවෙනි කම්බියේ 2 3 පළවෙනි කම්බියේ 2 3 මේක රටාවක් තියෙන්නේ පැහැදිලිද? එතකොට අපි ඒක normal විදිහට play කරගෙන යනවා. ඕගොල්ලන් හොඳට බලන්න. අපි play කරන්න පටන් ගන්නෙ මොනවා හරි part එකක් හෝ මොකක් හරි. ඔයාලා හිතන්නකෝ දැන් අපි මෙතන මේ 6 වෙනි කම්බියේ 5 වෙනි fret එකට අපි පළවෙනි ඇඟිල්ල තියන්නේ නැහැ. මොකද මේක මේ දෙවෙනි මේ fret එකටත් යනවා part එක මේ. ඔහොම යන්න එපා. ඒක නිසා මොකද කරන්නේ? අපි මේක මෙන්න මේ විදිහට දැන් මේකේ මේ fret එකේ තියෙනවා අපි play කරන්නේ මේක ඇඟිල්ලෙන්. එතකොට මේකේ තියෙනවා මේකෙන් ඊළඟට මේ 4 වෙනි fret එකේ තියෙනවා මේකෙන් 5 වෙනි fret එකේ තියෙනවා මේකෙන්. පැහැදිලිද? ඒ ටිකේ විතරනේ යන්නේ මේක. එතකොට ඔයගොල්ලන් පටන් ගන්න ඕනේ. ඔයගොල්ලන්ගේ දෙවෙනි ඇඟිල්ල. පැහැදිලිද? දෙවෙනි ඇඟිල්ල. එතකොට මෙන්න මෙහෙමයි යන්නේ. ඊට පස්සේ ඒක රිවර්ස් එකටත් ඔයගොල්ලන් ප්ලේ කරන්න. හරිනේ. ඒක ප්ලේ කරන්න. ඊළඟට ඕගොල්ලන් පටන් ගන්නවා දැන් මෙතන G නේ. ඊළඟට ඔයාලට ඊළඟ ස්කේල් එක A ස්කේල් එක වුණනම් ඔයගොල්ලන්ට මෙන්න මේ A කියන ස්වරේ ඉඳලා පටන් ගන්න. ඒකත් ඒ විදිහටම තමයි යන්නේ. මේ රටාව පුරුදු වුණාට පස්සේ ඔයාලට ඔටෝම ඒ රටාව පල්ලෙහාට යන්න පුළුවන්. ඒක ලේසි වෙනවා. මෙන්න මේ විදිහට ගන්න. එතකොට මේක G scale එක නෙමෙයි මේක A scale එක. අපි ඉස්සරහට යද්දි ඒව මොනවද කියන්න අපි ඉස්සරහට ඉගෙන ගමු. ඔය ටික දැනට ප්‍රැක්ටිස් කරලා තියාගන්න. මම ඊළඟ වීඩියෝ එක ඉක්මනට දාන්නම්. හරි එහෙනම් අපි ඊළඟ ලෙසන් එකේ ඉක්මනට හම්බෙමු. ඔයගොල්ලන්ට සුබ දවසක් වේවා. ජය වේවා.